හෙලෝ ඔන්න ඉතින් අදත් උදේම කිව්වට උදේම නෙමෙයි නැගිට්ටේ. හායි අද සුබරදු වලදී යමු කුස්සියට. අන්න ඉතින් වැඩ ටික කරගන්නයි යන්නේ. අද හදන්නේ රතු වල කිරට හදලා සොසේස් බදිනවා. මම සොසේස් වැඩි කන්නේ නැහැ, මස් මාළු කන්නම නැති කෙනෙක්. වෙජිටේරියන් කෙනෙක්. හරිද? ඉතින් මම මෙහෙට ආවට පස්සේ ඔන්න ටිකක් හරි ඔය කනවා බිත්තර කෑල්ලක් ඔය පොඩි පොඩියට කනවා. ඒ ඇඟටත් එපෙයි. ඔන්න ඉතින් වැඩ කරගන්න ගමන් ඉන්නේ. ලුණු ටික කපනවා. රතු වලට වැඩි දාන්නේ නැහැ. ෂේප් එකේ කරගන්නවා. ඉතින් මම ඉතින් තෙරට දාලා ලුණු දාගෙන ආයේ අපි 3-5 දාගෙන ඊට පස්සේ අපි දාමු කායකට හැන්දක් නැද? දාන්න හැන්දක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපි දාගමු මිරිස්. මිරිස් එච්චර ඕනෙත් නැහැ. ඉතින් ඔන්න රතු වල එකතු කරගෙන කලවම් කරගන්නවා. ඔන්න ඉතින් සොසේස් ටික පේනවා විසු ට්‍රැක් දාන්න ඕනේ. ට්‍රැක් කියලා මේ දැන් රස්නේ ට්‍රැක් පැනලා තියෙන්නේ. ඔන්න ඉතින් වැඩේ වෙනවා මන් තියෙන පිරියට. ඔන්න ඉතින් සොසේස් ටික කවාගෙන රොස් ටික තෙල් ටික දාගෙන පොඩ්ඩක් උඩ දාගෙන බිම දාගෙන වට්ටගෙන හලාගෙන ඔන්න මිරිස් ටික කපනවා. ලුණු ටික කැපුවා. සුදු ලුණු ටිකක් දැම්මා. ඒකත් කැපුවා. ඔන්න ඉතින් මිරිස් ටික කපනවා. ඊළඟට පොඩි කලවම් කරගෙන මම පොඩ කර වෙන්න හදනවා. මොකද මම වැඩි කන්නේ නැහැ. ඔන්න ඉතින් සුදු ලුණු දාගෙන ඊට පස්සේ අපි දාමු අපි ලුණු දාගෙන ඊට පස්සේ අපි දානවා මිරිස් දාගෙන වැඩි ඕනේ ඔන්න ඔයගේ ෂේප් එකට කෑමක් හදාගත්තාම මට හොඳට නැති. මොකද මම වෙජිටේරියන් කෙනෙක්. දැන් ඔය පොඩියට හරි ඕනේ නැහැ. කට මේ වෙන්න කියලා කනවා. ඒත් මේවත් හොඳම නෑ. දන්නදට මේ ඔන්න ඉතින් වැඩ ගෑල්ල උත්තාර වේලානේ. ඉතින් වැඩේ වෙනවා තියෙන සුපිරියට උන් පේන සුපිරියට දිනවා. ඉතින් කෑම වල බෙදාගෙන මිටි වල බෙදාගෙන පොඩ්ඩක් කාලා බලමු අතරම රහයිද නැද්ද නම් දන්නේ නැහැ. මේ ඉතින් ගෑවන්න බත් එකත් බෙදාගත්තා. දවල්ට කන්නේ දැන් හරිද? කාලා බලමු අපි කොහොමද කියලා. ඉතින් ඇත්තම රහද නැද්ද දන්නේ නැහැ. දැන් බලමු කාලා බත් එකත් එක්ක කහවත් එකක් ගෙහුවා. ඇත්තටම ගොතෙන් මං හිතාගත්තේ නෑ මෙච්චර රහයි කියලා. මාරම රහයි සුපිරි. ඉතින් මොන වුණත් ඇත්තටම බෙඩ් ප්ලේස් වලදී මෙන්න මේ වගේ තමයි. ඉතින් කොල්ලෙක් වුණාමත් චෙෆ් කෙනෙක් තමයි කෑම හදාගෙන ගන්න ඕනේ. ආයෙ දවසක හම්බෙමු. බයි.